Hi guys, කොහමද? මුලින්ම කියන්න ඕනේ පොඩි mic එකේ issue එකක් නිසා අද record කරන්නේ phone එකේ mic එකෙන්මයි. ඉතින් ඕගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම කොහොමද ඕගොල්ලොන්ගේ body එක transform කරගන්නේ weeks 7ක් ඇතුළත? මම කලින් හිටපු fat percentage එක 120 25 අතර වගේ. ඊට පස්සේ මම ඒක කොහොමද 10 15ට ගෙනාවේ? කිලෝ 12ක් සති 7ක් ඇතුළත කොහොමද ක්‍රමානුකූලව ඩයට් එකෙන් වර්කවුට් එකෙන් සහ ඩේලි ඇවිදින ප්‍රමාණය වැඩි කරලා මම කොහොමද අඩු කරේ කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් රැඳිලා ඉන්න අන්තිම වෙනකම් ඔයාගේ ට්‍රාන්ස්ෆෝමේෂන් ජර්නි එක මේ වීඩියෝ එකෙන් පස්සේ පටන් ගන්න. ඉතින් මම මගේ ජර්නි එක ගැන මුලින් පොඩ්ඩක් කියලා ඉන්නම්. මම අවුරුදු 12 13 ඉඳලා වගේ පොඩ්ඩක් ෆිසිකල් ඇක්ටිවිටීස් කරනවා. සහ ඊට කලිනුත් පොඩ්ඩක් කරලා දෙනවා. මම කියන්නේ හරියට පිළිවෙලකට කරගෙන එන්න පටන් ගත්තා අවුරුදු 12 13 දී. සහ ඊට පස්සේ අවුරුදු 14 15 වගේ වෙද්දී මම ජිම් එකකට යනවා වර්කවුට් කරන්න. ඊට පස්සේ මම කරපු ක්‍රීඩා නිසා මට අවුරුදු 18 17 වගේ කාලවල වලදී මම කියන්නේ රෙගියුලර් වර්කවුට්ස් නෙමෙයි සාමාන්‍යයෙන් ඉඳලා කියන්නේ සීසන් එකේදී වගේ සාමාන්‍ය ෆිට්නස් ෂෙඩියුල්ස් ඊට පස්සේ වර්කවුට් සාමාන්‍යයෙන් මම කරා. හැබැයි මේ මම දැකපු දේ තමයි මම පොඩි කාලේ ඉඳලා මගේ බෙලි ෆැට් එක ලව් හැන්ඩල්ස් ඊට පස්සේ මගේ ඇඟේ තියෙන ෆැට් පර්සන්ටේජ් එක අනිත් ඇත්ලීට්ස්ට වඩා පොඩ්ඩක් ප්‍රමාණකින් වැඩි. මම ඉතින් හැමදාම පොඩ්ඩක් වැඩිපුර දුවනවා ඊට පස්සේ බඩට පුළුවන් තරම් එක්සර්සයිසස් කරනවා. හැබැයි මට අවශ්‍ය ප්‍රමාණය ෆැට් පර්සන්ටේජ් එක මට අරගන්න බැරි වුණා. ඊට පස්සේ ඉස්කෝලෙන් පස්සේ මම ඔන් ඇන්ඩ් ඕෆ් වර්කවුට්ස් කරා ජිම් ගියා. හැබැයි මට මේ වෙනකම්ම මට අවශ්‍ය රිසල්ට් එකට මට යන්න කරනවා. මම හිතන් ඉතින් හරියට වර්කවුට් කරන්නේ නැහැ. මම කාඩියෝ හරියට කරන්නේ නැති නිසා වෙන්නේ මම කාඩියෝ කරනවා මදි ඇති. ඒ දේවල් තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් මම හිතාගත්ත මේ අවුරුද්දේ මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් කරා 30 day challenge එක. මම පර්සනලි ඒක කරනවා. ඒකේ රිසල්ට් එක මම ඔයගොල්ලන්ට ගේන්නම් කියලා. ඒ රිසල්ට් එක තමයි මේ ඔයගොල්ලන්ට මම ෆොටෝස් දෙකක් දාන්නම්. මම කලින් කොහොමද හිටියේ දැන් කොහොමද ඉන්නේ කියලා. එතකොට ඒ ජර්නි එකේ මම දැකපු ප්‍රධානම දේවල් ටික තමයි මම ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරන්න යන්නේ. අවුරුදු 20 ගාණක් තිස්සේ මට හදාගන්න බැරි වෙච්ච දේ මම පුළුවන් තරම් රිසර්ච් කරලා මම පුළුවන් තරම් වීඩියෝස් බලලා මම ඉගෙන ගත්ත දේවල් වලින් මම ඇචීව් කරපු දේ අද ඕගොල්ලොත් මේ වීඩියෝ එක බලලා තේරුම් අරගෙන ඕගොල්ලොත් අද ඉඳලා හරියට කරගත්තොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ට තියෙන ගෝල් එකට යන්න පුළුවන් වෙයි. මට අවශ්‍ය ෆිසික් එකට තාම ඇවිල්ලා නැහැ. හැබැයි මට අවශ්‍ය ගෝල් එකට මම දැන් යනවා කියලා තේරෙනවා. මට ඉස්සර එහෙම එකක් තේරෙලා නැහැ. මම නිකන් පොඩි කියන්නේ ලොකු ප්‍රමාණවලින් නෙමෙයි මම වර්කවුට්ස් කරා. හැමතිස්සෙම වගේ පුළුවන් තරම් සීසන් තියෙන වෙලාවට වර්කවුට්ස් කරා. ඔෆ් සීසන් උත් වර්කවුට්ස් කරලා තියෙනවා. හැබැයි මට අර යන්න තියෙන ගෝල් එකට මම යනවා කියන එකවත් මට තේරිලා නැහැ. ඉතින් එතකොට ෆෙඩ් අප් වෙනවා නවත්තනවා ඊට පස්සේ ආපහු පටන් ගන්නවා මොටිවේට් වුණාම ආයෙ පටන් ගන්නවා ආයෙ නවත්තනවා කන්සිස්ටන්සි හරියට තිබෙන්නේ නැහැ මොකද මට පේන්න රිසල්ට් එකක් නැති නිසා. ඉතින් මම මේක කරන්න පටන් ගත්තට පස්සේ මේ දේවල් ටික මම හරියට පිළිවෙලට කරා යන්න පටන් ගත්තට පස්සේ මට ඇත්තටම සතියෙන් සතිය සති 4න් 4ට මට ප්‍රෝග්‍රස් එකක් දකින්න ලැබිච්ච හින්දා මම දැන් එක දිගට කන්ටිනියස්ලි මේක කරගෙන යන්න මම හිතට එකගම තීරණය කරලා තිනවා. සහ අනිත් එක තමයි ඒක කරගෙන යද්දී පොඩි ඉෂුස් එන්න පුළුවන්. හැබැයි නවත්තන්නත් පුළුවන් තරම් ඉක්මනට රිකවර් කරගෙන දවස් 10ක් 15ක් එන්න පුළුවන්. ලොකු රෙස්ට් එකක් අරගන්න ඕන වෙන්න පුළුවන්. අසනීප වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. මොකද මේක කරගෙන යද්දී අපිට කියන්න බෑ අපි ඉස්සරහට ෆියුචර් එකක් ප්‍රෙඩික්ට් කරන්න බෑනේ. ඉතින් මොනවා හරි වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් ටක් ගාලා හරි බලලා හරි මේ දවස් ටික මම මෙහෙම ඉඳලා රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ ආපහු මගේ රූටින් එකට ආපහු මම එනවා. එහෙම කරන්නේ මොකද මම මේක කරගෙන ගියාට පස්සේ මට එක තැනකදී මම එකපාරටම අසනීප වෙලා දවස් 3-4ක රෙස්ට් එකක් ගන්න පුළුවන් වුණා. රෙස්ට් එකක් ගන්න වුණා ඇත්තටම. ඊට පස්සේ මම තීරණය කරපු දේ තමයි නෑ මම මෙතනින් ආයෙ නවත්තන්නේ නෑ. මම ආපහු යනවා. මොකද ඒ කියන්නේ ඇත්තටම මුණ හැදුනා. එතකොට මම එතනදී නැවැත්තුවා නම් ආයෙ ඊට පස්සේ පරණ තත්ත්වෙට මම මගේ හැබිට්ස් වෙනස් කරගෙන යන්න තිබ්බා. එහෙම නොකර මම ආපහු නෑ හරි රෙස්ට් එක ගන්නවා. මේ වෙලාවේ රෙස්ට් එක ගන්නවා. මොකද මම අසනීපෙන් ඉන්නේ. මම ආපහු අර තත්ත්වෙට ආයෙ යනවා. ඒ ප්‍රැක්ටිස් කරපු දේවල් මම ආපහු කරනවා කියලා තීරණය කරනවා. ඇත්තටම මම අද කතා කරන්නේ කොහොමද ඕගොල්ලොන්ගේ ෆැට් පර්සන්ටේජ් එක අඩු කරගන්නේ. ඕගොල්ලෝ ඉන්නේ ඕවර්වේට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කිනි ෆැට් වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ කොහොමද ඕගොල්ලෝගේ ෆැට් පර්සන්ටේජ් එක අඩු කරගන්නේ කියන එක ගැන තමයි මම අද ප්‍රධානම කතා කරන්නේ. මසල් ලොස් එකක් නැතුව. මොකද අපි ගොඩක් දන්න දේ තමයි ගොඩක් අය weight loss කරනවා. එතකොට ඕගොල්ලෝගේ මසල් එකත් එක්ක තමයි අඩු වෙන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා තමයි මේක කරන් යන්න ඕනේ. මට තිබ්බ ගැටලුව මොනවද? මම
මේ ජර්නි එක පටන් ගන්න කලින් ඇයි ඇත්තට මගේ ඇඟ වෙනස් වෙන්නේ නැත්තේ? ඒක මගේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් කාඩියෝ කරන්න නැති ප්‍රශ්නයක්ද? මම පුළුවන් තරම් කාඩියෝ කරත් ඇයි මට මේ මගේ ගෝල් එක ඇචීව් කරන්න බැරි? මට පොඩ්ඩක් හරි ෆැට් පර්සන්ටේජ් එක අඩු කරගන්න බැරි ඇයි කියන තැන මම හිටියා. පස්සේ මම පුළුවන් තරම් රිසර්ච් කරලා ඊට පස්සේ වීඩියෝස් බැලුවා. මාසයක් විතර තිස්සේ මම බැලුවා මම කොහොමද මේක මම මේ අවුරුද්දේ කොහොම හරි කරනවා අඩුම තරමේ 105ක් 10කින් හරි තියෙන තත්ත්වෙන් හොඳ පැත්තට මම හැරෙන්න ඕන කියලා තීරණය අරගෙන මම බැලුවා මොකද්ද මේකට ඇත්තටම කරන්න ඕන කියලා. ඉතින් මට හම්බෙච්ච ගොඩක් තොරතුරුත් එක්ක මම මට හරියන විදියට මම හදාගත්තා. හරි මම මේ දේවල් ටික හරියට කරොත් මට ඇත්තටම මට අවශ්‍ය ගෝල් එකට යන්න පුළුවන් වෙයි කියලා මම මටම ප්ලෑන් එකක් හදාගෙන මම පටන් ගත්තා. කොහොමද මම ෆැට් පර්සන්ටේජ් එක 105කින් හරි අඩු කරන්නේ කියන තැන ඉඳලා. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු කොහොමද මේක කරේ කියලා දැනගන්න. පුංචි ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ. ඇත්තටම මම කෙටියෙන්ම පැහැදිලි කරන්නම් මම මේ සති 7 මොනවද කරේ කියන්න. ඇත්තම කතාව තමයි කොච්චර කාඩියෝ කරත් කොච්චර වර්කවුට්ස් කරත් ඔයාගේ ෆැට් පර්සන්ටේජ් එක අඩු කරගන්න බෑ. ඔයාගේ ඩයට් එක හරියට හදාගත්තේ නැත්තම්. මම තේරුම් ගත්ත පළවෙනිම දේ තමයි මොකද මම ඉස්සර කොච්චර වර්කවුට්ස් කරත් කොච්චර කාඩියෝ කරත් වැඩක් උනේ නැහැ. මොකද ගෙදර ගියාට පස්සේ පුළුවන් තරම් කනවා. මොකද එනර්ජි තියෙන්න ඕනේ, ශක්තිය ඕනේ. ගෙදර ගියාට පස්සේ ගෙදර අය පුළුවන් තරම් කවන්න තමයි බලන්නේ. කන්න මේක කන්න අරක් කන්න කියලා හැමදේම කන්න දෙනවා. එතකොට ඒකත් එක්ක මට ඇත්තටම මම ඇචීව් කරන්න ඕන ගෝල් එකට යන්න බැරි වෙන්න හේතුව ප්‍රධාන දේ මම මගේ ඩයට් එක හරි නෑ. මොකද ෂුගර් වැඩි, ෆැට්ස් වැඩි, කාබ්ස් වැඩි. ඒ දේවල් එක්ක ප්‍රෝටීන් ප්‍රමාණය අඩුයි. එතකොට ඒ දේවල් එක්ක මට අර ඇචීව් කරන්න ඕන ගෝල් එකට යන්න බැරුණා. මොකද මම මගේ දවසකට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩියෙන් කාපු නිසා තව ෆැට් එක ස්ටෝර් වෙන එක විතරයි වුණේ. මට ෆැට් එක අඩු කරගන්න පුළුවන් වෙලා නැහැ. මොකද කොච්චර වර්කවුට්ස් කරත් ඔයගොල්ලෝ දන්නවා වර්කවුට්ස් කරද්දී කාඩියෝ කරද්දී කැලරිස් ඇඟේ බර්න් වෙනවා කියලා. ඒ බර්න් වෙන ප්‍රමාණයටත් එක්ක තවත් වැඩියෙන් කෑවට පස්සේ කොහොමද ෆැට් එක අඩු වෙන්නේ? ඉතින් පළවෙනිම දේ මම තේරුම් ගත්ත ඒක කැලරි ඩෙෆිසිට් එකකට යන්න ඕනේ. එතකොට තමයි ක්‍රමානුකූලව අපිට අඩු කරගන්න පුළුවන් වෙන්නේ මගේ ෆැට් පර්සන්ටේජ් එක කියලා. ඉතින් මම පළවෙනියටම හදන්නේ තමයි මම දවසකට කන්න ඕන මගේ උස බර ඊට පස්සේ වයස මම කොච්චර ප්‍රමාණයකට වර්කවුට් කරනවද කියලා ඔයගොල්ලන්ට ෆැට් පර්සන්ටේජ් කැල්කියුලේටර් එකක් Google එකේ ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ මෙෂර්මන්ට්ස් ටිකක් තියෙනවා. ඒ මෙෂර්මන්ට්ස් ටික දාලා ඉවර වෙලා ඔයාට ඔයාගේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක කීයද කියලා දැනගන්න පුළුවන්. සහ ඊට අමතරව ඔයාට අවශ්‍ය දවසකට අවශ්‍ය කැලරීස් ප්‍රමාණය දැනගන්න පුළුවන්. ඒ ටික දැනගෙන ඉවර වෙලා ඊට පස්සේ පුළුවන් නම් ඒ කැලරි ප්‍රමාණයට වඩා කැලරිස් 500ක් 600ක් වගේ අඩු කරලා කන්න. හැබැයි මම පොඩ්ඩක් ස්ට්‍රික්ට් වුණා. මොකද ඇත්තම කතාව මට ඒ කාලේ බලද්දි හරියටම මගේ ඩේලි කැලරි එක්ස්පෙන්ඩිචර් එක තිබ්බේ එනර්ජි එක්ස්පෙන්ඩිචර් එක තිබ්බේ 2700 ගාණක් වගේ. කැලරිස් වලම 2700 ගාණක් 800 ගාණක් කන්න ඕනේ. මම ඒ කාලේ කරපු වර්කවුට්ස් ඒ ඔක්කොමත් එක්ක මම හැබැයි ඔක රෙඩියුස් කරා 1300ට මම ගෙනල්ලා ඒක ඇත්තට මේක කරා මම කියන්නේ නැහැ ඔයගොල්ලන්ට කරන්න කියලා. මොකද මම අර ස්ට්‍රික්ට් වුණා. සහ සමහර විට ඒ එච්චර එක්ස්ට්‍රීම් යන එක හොඳ නැති වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ නිසා පුළුවන් තරම් try කරන්න 500ක්. මොකද මට අවශ්‍ය වෙච්ච ගෝල් එක මට ඇචීව් කරගන්න මගේ ඇඟ තියෙන විදිහට නෙමෙයි ඔයගොල්ලෝගේ ඇඟවල හැදිලා තියෙන්නේ. එතකොට ඒක එක එක්කෙනාට වෙනස්. එතකොට ඕගොල්ලෝ හිතලා බලන්න 500ක් අඩු කරලා සතියක් ඇදුවාට හරි ප්‍රශ්නයක් නැත්නම් තව 100ක් එහෙම ක්‍රමානුකූලව අඩු කරගෙන යන්න. එතකොට තමයි ඕගොල්ලොන්ට ඔයාගේ අර සමහර කට්ටිය ඉන්නවා ෆැට් එක අඩු කරාට පස්සේ ඒගොල්ලෝගේ ස්කින් එක එල්ලෙනවා. ඒ එකපාරටම ලොකු weight loss එකක් කරපු කට්ටිය. එහෙම කරන්න යන්න එපා. පුළුවන් තරම් ක්‍රමානුකූලව week by week plan කරගෙන යන්න. ඕගොල්ලොන්ට meal අවශ්‍ය නම් ඕගොල්ලොන්ට කොහොමද මම කෑවේ ඒ දේවල් ටික දැනගන්න මට Insta එකේ message එකක් දාන්න. මොකක්ද ඔයාගේ meal plan එක කියලා මම මේක ඕගොල්ලොන්ට දෙන්නම්. හැබැයි මම කියන්නේ ඕගොල්ලොන්ගේ දවසකට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා මම රෙකමන්ඩ් කරන්නේ 500ක්. මොකද මම වගේ ඇත්තටම ස්ට්‍රික්ට්ලි ඩයට් එක ඒ විදිහට අරගත්තොත් ඕගොල්ලොන්ට ඉස්සරහට ඇදගෙන යන්න අමාරුයි. මොකද ඩිසිප්ලින් එකක් නැති වුණොත් කන්සිස්ටන්සි නැති වුණොත් අනිවාර්යෙන් ඕගොල්ලොන්ට එපා වෙලා මේක හරියන ඩක් නෙමෙයි කියලා අතාරිනවා. එහෙම නිසා මම කියන්නේ 500ක් අඩු කරන ෂේප් එකේ ඕගොල්ලොන්ගේ වෝටර් ඉන්ටේක් එක වැඩි කරලා ෂේප් එකේ තියාගෙන යන්න. ඉතින් පළවෙනිම දේ මම දැනගත්ත ඩයට් එක හදන්න ඕනේ. එතනින් තමයි මම පළවෙනියටම පටන් ගත්තේ. දෙවෙනි කාරණේ ඩයට් එක හදලා ඉවර වෙලා එතනදී ඕගොල්ලොන්ගේ ඇඟේ weight එක වගේ, ඒ කියන්නේ ඔයා කිලෝ 80ක පුද්ගලයෙක් නම් ඔයා දවසකට ටාගට් කරන්න ඕනේ ග්‍රෑම් 160ක් ප්‍රෝටීන් ගන්න. ඒක මොන ප්‍රෝටීන් සෝස් එකක් හරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕන අර කලින් මම කිව්වා වගේ අර
කැලරීස් ප්‍රමාණයට හරියන විදිහට ඒක හදා ගන්න. දැන් චිකන් බ්‍රෙස්ට් එක ගත්තොත් එහෙම කැලරීස් අඩුයි තයි එකට වඩා. එතකොට ඔයා ඒක දැනගෙන ඉවර වෙලා ඔයා බලනෝනේ තයි එකෙන් තමයි මම අරගන්නේ මම බ්‍රෙස්ට් එකෙන්ද අරගන්නේ කොහොමද කියලා පුළුවන් තරම් කෑම වලට ඔයිල් සුගර් ඇඩ් කරන්න නැතුවම කන්න පුළුවන් නම් මේ සති හත යනකම් සුගර් අල්ලන්නවත් එපා. පේන දැනගවත් ඉන්න එපා. හරිද? මොකද ක්‍රේවින්ග්ස් එනවා තමයි. හැබැයි පුළුවන් තරම් නවත්තලම තියන්න. මොකද හේතුව මම එහෙම කියන. එතකොට තමයි ඔයගොල්ලන්ට ඉක්මනට රිසල්ට්ස් ඇචීව් කරන්න පුළුවන්. මම මේක එක්ස්පීරියන්ස් එකෙන් දැන් දන්න නිසා මම ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්න. පුළුවන් තරම් සුගර් අයින් කරලා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න. ඒ ප්‍රෝටීන් ප්‍රමාණය 160ට ගෙනාවට පස්සේ කැලරීස් ප්‍රමාණයක් අයින් වෙනවා. ඊටු කැලරීස් වලට හදාගන්න ෆැට් කවුන්ට් එකයි කාබ්ස් කවුන්ට් එකයි බැලන්ස් කරගෙන ෆැට් සාමාන්‍යයෙන් ග්‍රෑම් 50ක් වගේ මම රෙකමන්ඩ් කරනවා. මොකද මම අරගත්ත නිසා ඒ ප්‍රමාණයට වගේම ඊටු ප්‍රමාණයට කාබ්ස් දාගෙන ඕගොල්ලෝ ඇඩ්ජස්ට් කරගන්න මීල් එක මම දන්නවා ඕගොල්ලෝ මීල් ප්ලෑන්ස් ඕන තරම් හදාගන්න පුළුවන් YouTube වීඩියෝ එකක් බලලා ඒත් තේරෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න ගිහිල්ලා සහ අපේ කමියුනිටි එකක් තියෙනවා Instagram එකේ ඒකට ගිහිල්ලා join වෙන්න අපි ඒකෙදි කතා කරමු. මෙතන ඉස්සරහට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් දෙයක් එතනදී අහන්න අපි කතා කරලා ඉවරලා ඒ දේවල් ඔයාලට හානිකින විදියට අපි හරියට හදාගමු. ඉතින් තුන්වෙනි කාරණාව තමයි workouts කොහොමද කරන්නේ. ඕගොල්ලන්ට busy schedules ඉන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් සතියකට දවස් දෙකක් වගේ හරි අරගෙන weight training කරන්න පුළුවන් නම් ඇත්තට මේක ඒක full body වෙන්න පුළුවන් දවස් දෙකක් නම් full body දාගන්න full body දවස් දෙකක් දාගෙන ඊටු දවස් ටිකේ පුළුවන් තරම් ඇවිදින්න. ඒකට මම ඊළඟට එන්න පළවෙනිම දේ weight training කරන්න ඕනේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ මොකද නැත්නම් ඔයගොල්ලෝගේ muscle loss එකක් වෙන්න පුළුවන්. මොකද ලොකු කැලරි ඩෙෆිසිට් එකක හිටියොත් ඔයා නිකන් හිතන්න ඔයා හදලා ඉවරලා ඇඩ්ජස්ට් කරලා 500 ඊට පස්සේ 1000කට යනවා මොම ටික ටික වැඩි අඩු කරගෙන යන්නේ කන කැලරිස් ප්‍රමාණය. එතකොට ඔයගොල්ලෝ අන්තිම කාලෙ වෙද්දී මසල් ලොස් එකකට යන්න පුළුවන්. ඒක නිසා try කරන්න පුළුවන් තරම් workouts කරන්න. මම recommend කරන්නේ average සතියකට දවස් 4ක් 5ක් upper body lower body වගේ split එකකට එහෙම නැත්නම් back bicep ඒ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕන තරම් වීඩියෝස් ඒ වගේ සම්බන්ධ තියෙනවා කරලා කොහොමද හරි ස්ප්ලිට් එකක් හදාගන්නේ කියලා. එහෙම බලලා මම කරේ upper body lower body ඒක දවස් 4ක් සතියකට අනිවාර්යෙන් ඒක යන්න. ඒ වගේම ඔයා දවසකට ඇවිදින ප්‍රමාණය කාඩියෝ වෙනම එක්ස්ට්‍රා කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට අවශ්‍ය නම් කරන්න කොච්චර ab crunches 2500ක් ගැව්වත් වැඩක් නැහැ. ඕගොල්ලෝ ඇවිදින ප්‍රමාණය වැඩි කරන්න. මොකද abdominal muscle එක කියන්නේ muscle එකක්. ඔයාලා bicep train කරනවා වගේම තමයි abdominal එකටත් weight එකත් එක්ක ඔයාලා අවශ්‍ය reps ප්‍රමාණය ගැව්වා. හොඳට ප්‍රමාණය. එතනින් එහා ඕගොල්ලන්ට 100ක් 200ක් ඒක ප්‍රශ්නයක් නෑ. මම එපා කියන්නේ හැබැයි තේරුම් ගන්න ඕනේ තමයි ඒකත් මසල් එක එතනට ફોකස් කරලා අපිට ස්පොට් රිඩක්ෂන් කරන්න බෑ. එතනින් විතරක් ෆැට් එක අඩු කරන්න බෑ කීයටවත්. ඉතින් ඒක පුළුවන් තරම් දැනගන්න ඕනේ. ඕගොල්ලෝ මේ දේ විශ්වාස කරලා කරනවා නම් පුළුවන් තරම් ඇවිදින්න දවසකට ඩේලි ස්ටෙප්ස් කවුන්ට් එක 10000ක් වගේ තියාගන්න පුළුවන්. ඇත්තටම හොඳයි. ඊට අමතරව සතියකට 4 පාරක් 5 පාරක් වර්ක්අවුට් කරන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. තව දෙයක් ඕගොල්ලෝගේ වෝටර් ඉන්ටේක් එක දවසකට ලීටර් 2.5ක් 3.5ක් අතර වගේ තියාගන්න පුළුවන් තරම් ඒක ටාගට් කරන්න. හරි. හතරවෙනි කාරණාවට ආව ඕගොල්ලෝ නෝට්බුක් එකක් අරගෙන ඩේලි weight එක එහෙම ඔයාලට weight එක බලන්න බැරි නම් ඕගොල්ලෝගේ measurements බලන්න ඔයාලට ටේප් එකකුත් නැත්තම් අඩුම තරමේ ලණුවක් අරගෙන හරි දවස ගානේ ලණුවෙන් හරි මාක් කරන්න හරි. අද මේ ගාන දෙපි අද මේ ගාන දෙපි මොකද මේක කරන්න බෑ මේකට අර වෝනේ මේ වෝනේ කියලා හිතන්න එපා. පුළුවන් තරම් තියෙන අඩුම රිසෝසස් වලින් පුළුවන් තරම් මේක try කරන්න. මොකද මේක කරොත් ඕගොල්ලෝගේ ඇත්තටම කරලා බලන්න ඕගොල්ලෝ හිතන පතන විදිහේ ඉඳලා ගොඩක් දේවල් ඇත්තටම වෙනස් වෙනවා. මොකද හේතුව මම එක්ස්පීරියන්ස් එකෙන් මම මේක දැනගෙනයි මම ඕගොල්ලන්ට කියන්නේ පුළුවන් තරම් try කරන්න. ඕගොල්ලෝ ලොකු fat percentage එකක් ඉන්න කෙනෙක් නම් ඉක්මනට හරි plan එකක් ඇතුව මේ දේවල් හදාගෙන ඕගොල්ලෝගේ අර ආස ඕගොල්ලෝ achieve කරන්න ආස ෆිසික් එක ඉක්මනටම achieve කරන්න මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒක කරන්න try කරන්න. මොකද මම කියන්නේ give up කරන්න එපා. මේව නැහැ අරව නැහැ කියලා. එහෙම track කරන්න දවස ගන්න ඔයගේ weight එක ඊට පස්සේ එතනින් එහා ඔයාගේ waist එක ඊට පස්සේ chest එක thighs ඊට පස්සේ neck එක මේ හැමදේම ඔයා track කරන්න daily track කරන්න. එතකොට ඕගොල්ලන්ට හරි idea එකක් ගන්න පුළුවන් මම ඇත්තටම අඩු වෙන පැත්තට යනවද නැත්නම් stagnate වෙලා තියෙනවද එහෙනම් කොහොමද මම adjustment කරන්න ඕනේ කියන එක ගැන ඕගොල්ලන්ට හරි අවබෝධයක් අරගන්න පුළුවන්. ඉතින් සාරාංශයක් විදිහට අද කතා කරොත් පළවෙනියට මම කතා කරපු දේ තමයි ඕගොල්ලෝගේ diet එක හරියට හදා ගන්න ඕනේ. දෙවෙනියට ඕගොල්ලෝගේ protein intake ගැන හිතන්න ඕනේ. අනිවාර්යෙන් protein intake ගැන අනිවාර්යෙන් හිතන්න. මොකද ඒක කරගන්න බැරි වුණොත් ඔයා දවසකට අවශ්‍ය protein
ඇඟට දුන්නේ නැති වුණොත් අඩුවෙන් හරි ප්‍රශ්නයක් නැහැ ග්‍රෑම් 10ක 20ක වගේ ප්‍රමාණයක් අඩු වුණාට හැබැයි ගොඩක් අඩු වුණොත් එහෙම ඕගොල්ලෝගේ මසල් ලොස් වෙන්න තියෙන chance එක වැඩි. ඒක නිසා ඔයාලා ප්‍රෝටීන් ඉන්ටේක් කියන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි ඔයගොල්ලෝගේ වර්ක්අවුට්ස් ඒ වගේම කාඩියෝ කොහොමද කරන්නේ? මේ දේවල් හරියට ඇඩ්ජස්ට් කරගන්න මම කියපු විදිහට කියපු පිළිවෙලට කරන්න. හතරවෙනි කාරණාව තමයි කොහොමද දැන් ඇත්තට මේ අර ස්ටෙප්ස් තුන හරියට කරලා අනිවාර්යෙන් හතරවෙනි කාරණාව දවස ගානේ ඔයගොල්ලෝම ට්‍රැක් කරේ නැත්නම් ඔයාලගේ ප්‍රෝග්‍රස් එකක් වෙනවද නැද්ද කියලා හොයන්න බෑ. මම අවසානයේ මම රෙකමන්ඩ් කරනවා දෙයක් පුළුවන් තරම් ඕගොල්ලෝ මිරර් සෙල්ෆීස් හරි නැත්නම් ඕගොල්ලෝගේ බොඩි එක තියෙන පේන විදිහට ෆොටෝස් අරගන්න දවස ගානේ ඊට පස්සේ වීක් බයි වීක් ඒවා කම්පෙයාර් කරලා බලන්න දැන් ප්‍රෝග්‍රස් එකක් තියෙනවද කියලා අවසාන වශයෙන් මම කියන පුළුවන් තරම් මේ මම කියන දේවල් ටික විශ්වාස කරලා බලන්න. එහෙම කරොත් මම වගේම ඕගොල්ලොන්ටත් සතුටින් මම ඇචීව් කරා වගේම මගේ ගෝල් එකට මම යනවා කියලා මට තේරුනේ මම මේ සතියද මම මේ වැඩ ටික කරාට පස්සේ. ඉතින් එතනට යන්න ඕගොල්ලොන්ටත් පුළුවන් වෙයි. මම ප්‍රාර්ථනා කරනවා එහෙම පුළුවන් වෙන්න කියලා. ඉතින් try කරන්න මේ දේවල් ටික කරන ගමන් මේක ගැන විශ්වාස තියාගන්න. හිතන්න එපා මේක හරියයිද වරදීද කියලා. කරලා බලන්න සති 7ක් ඩිසිප්ලින් වෙලා කන්සිස්ටන්සි තියාගෙන පුළුවන් තරම් try කරන්න මේක අනිවාර්යෙන් කරනවා කියලා හිතාගෙන අද ඉඳන් plan කරලා හෙට ඉඳලා පටන් ගන්න දවස් ඉඳලා කරගෙන ඉස්සරහට කරන් යන්න. ඉතින් finally thank you මේ වීඩියෝ එක බලුවට ඕගොල්ලෝ දෙයක් මේකෙන් අරගත්තා නම් ඕගොල්ලොන්ට ඇත්තටම මේක වැලියු එකක් ඇඩ් වුණා නම් ඕගොල්ලෝගේ ජීවිතේට subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යාළුවොත් එක්ක share කරගන්න. ඒ වගේම මම ඉල්ලන දේ තමයි ඕගොල්ලොන්ට මම කරපු දේ සතිය ගානේ මම බලපු වීඩියෝස් මම බලපු ආටිකල්ස් මම බලපු රිසර්ච් ඒ හැමදේම මම ආපහු සතිය ගානේ කියෙව්වා. ඒ වගේම ඕගොල්ලන්ටත් මොනවා හරි සතියක් ඇති පොඩ්ඩක් එහෙම වෙනවනම් ආපහු මේ වීඩියෝ එකට එන්න මේ වීඩියෝ එක මුලින් ඉඳලා ආයෙ බලන්න. මම මේ මගේ view count එක වැඩි කරගන්න නෙමෙයි කියන්නේ මොකද මම මේ ඇත්තටම මගේ experience එකෙන් මම කරපු දේ කියන්නේ ඕගොල්ලන්ට මොකද හේතුව එතකොට පුළුවන් ඕගොල්ලොන්ට පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා නම් shift වෙනවා නම් මම මේ මොකද්ද කරන්නේ ඊළඟට කියලා ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් එනවා නම් පුළුවන් තරම් ඕගොල්ලෝ study කරන්න. study කරලා ඕගොල්ලොන්ට හරියන විදියට just කරගෙන යන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ goal එකට ඉක්මනටම යන්න පුළුවන් වෙන්න කියලා. Thank you so much මේ වීඩියෝ මේ වෙනකම් බලුවා නම්. I think you have the power to transform your life. Let's build your empire. Thank you so much.